කියලා ගෙනාව දුන් තෙල් එකනේ. අපි දන්න දුන් තෙල් එක ඇත්තටම සුදු පාට හුරු. දැන් මේක මොකද්ද? පාට හුරු. දැන් ඔයාලා දුන් තෙල් කිලෝ එකක් කීයද ගත්තේ? 1000 කිලෝ එකක් සාමාන්‍ය 1500. ඒක දුන් තෙල් හරි එළඟ තෙල් හරි අපි හදනවා නම් මේ ගවයේ වර්ග දෙකෙන් මේ කිරි වලින් ගන්න. කිරි වල නිෂ්පාදනය කරන 1500කට දෙන්න පුළුවන් කිලෝ එකක් දෙන්න කිරි එකක් කීයක් වෙනවද? නේද? කිරි නිකන් දෙන්න ඕන ගොවියෝ 1500ට ගෙනලා මොහොම හදලා දෙන්න. ඒකට අපි දුන් තෙල් කියලා ගත්තා. දැන් මේ ගත්තට පස්සේ මේ බලන්න අපිට දීලා තියෙන්නේ දැන් දුන් තෙල් කියන්නේ වැදගත් දුන් තෙල් කියන්නේ වැදගත් පෝෂ්‍යදායී ආහාරය. අපිට දීලා තියෙන දේ බලන්න. මේකම shopping එක දාලා දෙනවා. කොහොම මේක කවදා වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්ද? expire එකක් නෑ. ඒකට අපි මේ දුන් තෙල් කියලා ගෙල්ලා තියෙන්නේ. අපිට ගොඩක් වෙලාවට අපි දුන් තෙල් දන්නේ නැහනේ. අඩුමතරේ පාට හරි දන්නේ හිටියට අපි මොකද කරන්නේ? සහ පාට එක අපි ප්‍රතික්ෂේප කරනවා මේක එළිඟ තෙල් එකක් කියලා. අපි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේක දන්නේ කෙනෙකුට සුවඳ විතරනේ අපි දන්නේ. එයා මේක සුවඳ දන්න දුන් තෙල් කියලා. නමුත් ඇත්තට මේක දුන් තෙල් නෙවෙයි. එහෙනම් මේක තියෙන්නේ මොකද්ද? එහෙනම් මේ කන පොල් තෙල්, පාම් තෙල්, අරම තෙල් ටිකක් දාලා කවලක් දාලා මික්ස්චර් එකක් හදලා දුන් තෙල් ෆ්ලේවර්ඩ් එකක් ගහලා තමයි තියෙන්නේ. එහෙනම් අපි හැමදාම දුන් තෙල් බත් එකක් දෙනවා කියලා අපි මිනිස්සුන්ට විශ්වාසයක් ඇති කරනවා. නිකන් බත් කන්න දෙන්න එපා, රයිස් කන්න දෙන්න එපා. එන්න දුන් තෙල් බතක් කන්න. ඒක මොකද්ද කියන්නේ? රයිස් එකක් තියෙන එකක් වුණොත්, නිකන් බත් තියෙන එකක් වුණොත්, දුන් තෙල් එකක් වුණොත් මට පොඩි කෙනෙක් ඉන්නවා නම් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් ඉන්නවා නම් අපි කරන්නේ මොකද? එකක් ඉන්නවා දුන් තෙල් බත් දාන්සල් කරන්න. ඇයි? දුන් තෙල් බත් ආසයි සහ ගුණේ වැඩි කියලා. නමුත් ඇත්තටම අපි ගුණදායක දෙයක් නෙවෙයි කාලා තියෙන්නේ. අර නිකන් බත් එක මිට වැඩි හොඳ වෙනවා. ඒක නිසා අපි ඊළඟ පාර දෙනකොට දුන් තෙල් එකක් ගද්දී පිළි වලට ලේබල් එකක් තියෙන. ඒකේ ලේබල් එක කවුද හැදුවේ, කොහින්ද ගෙනාවේ කියලා වගකීමක් තියෙන. මේ දේවල් ටිකක් එක්ක තියෙන දුන් තෙල් එකක් ගමු ඈ. මේ පාර මේකේ නවත්තුමු. හරිද? අපි දැනුවත් වෙලා තිබ්බේ නැහැනේ. ඒතකොට අපි මේක කම්ප්ලේන්ට් කරනවා නම් කාටද කරන්න ඕනේ? දැන් කාටවත් කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. කාටද මොකද ලේබල් එක අපි ගන්නවානේ ගෙනාපු කඩේ. මට දැන් මේ කම්ප්ලේන්ට් කරනවා කියමුකෝ. මට කම්ප්ලේන්ට් කරනවා නම් මම දැනගන්නේ කොහොමද? මට දැනගන්න ඕන කොහොමද? ඔයා මේක කොහින්ද ගත්තේ? මුකුත් නැහැ මේ. ඔව් නෑ. කාගෙන්ද ගත්තේ? මුකුත් නැහැ. ඔයාට ඕන නම් දීලා තියෙන බිල් එකක් මම කියන්න. ඔන්න අප්‍රූවල් බිල් එකක් දීලා ඇති. ගාන විතරක් ගහමු. කියන්නේ කඩේක ඇඩ්‍රස් එකක් නැහැ, ගත්තේ කොහින්ද කියලා දන්නේ නැහැ. කිසිම එකක් නැහැ. අපිට මේ ගත්තට පස්සේ සීල පාඩුව කවුද දරා ගන්න අපි. අපි මුරුන්දර ගිහලා ගන්නවා කොටුවේ පොදු ඒක තැන් වලින් දුන් තෙල් කියලා. එහෙනම් දුන් තෙල් බත් එකක් දෙනවා නම් මේව ගන්න බෑ වැදගත් වෙනින් ගන්න. මේවා විතරක් නෙමෙයි. ගන්න අනිත් හැම කෑම જાතියක්ම. පරිප්පැටයක් ගත්තත්, තුන පහ එකක් ගත්තත් පැහැදිලි ලේබල් එකක් තියෙන. කවුද හදන්නේ, කොහින්ද ගේන්නේ, කවද්ද එක්ස්පයර් වෙන්නේ, මොනවාද දාලා තියෙන්නේ, කොහොමද මේක තියාගන්න ඕන, අඩුවතර මේක කොහොමද තියාගන්න ඕන කියලාවත් නෑනේ. ඒ විස්තරයක් තියෙන එකක් කරන් අපි මිනිස්සු දන්සලක් කරමු ඈ. හරිනේ? හරි එහෙනම් ඉස්සලා. දැන් මේක එතකොට දැන් අපිට කිව්වොත් එමුකුත් දැන් මේක අරගෙන ඔයා යනවා කඩේට. මගෙන් ගත්තේ නැහැ කියලා. කඩේට එයාට පෙන්නන්න බෑ. එයාගේ බිලක් නැහැ පෙන්නන්න. දැන් ඔයාට කියන්නේ මොකද? ඔන්න අපේ බිලක් තමයි නෑ අනිවාර්යයෙන්. මම දැක්කද බිල? මම බිල දැක්කේ නෑනේ. බිල ගැන ඇහුවද නෑ. මම දන්නවා මේක දෙනකොටම ඇයි? මේක ස්වභාවය දැක්කම අපිට කිව්ව හැකි එයා දන්නවා හොර වැඩේ කරන්නේ. එයා බෑ අර shopping bag මෙහෙම දාලා මෙහෙම මම ඔයාලට ගන්නට කිව්වනේ. ඇයි? මේක ගන්නකොටත් තියාලා ගන්නේ කොහොමද? අතේ shopping එක දා ගන්නවා. අගීස් ගන්නවා ගීස් ගන්නවා වගේ අරගෙන අනිත් පැත්තට දාලා දෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා. හැබැයි ඔයාලා දන්නේ නැති හින්දා මොකද කරන්නේ? ඔන්න අප්‍රූවල් බිලක් දෙනවා. මේ වගේ shopping එකකට දාලා දෙනවා. අපි දුන්නේ නැහැ කියයි අපේ කඩේ මෙහෙම දේවල් විකුණන්නේ නැහැ කියයි කෑම වල විකුණන්නේ නැහැ කියයි මොනවත් නැහැ. හැබැයි අර ඉස්සෙල්ලා අපි පෙන්නවා මේ වගේ බිලක් මේ. පැහැදිලි දුන් ගාන කීයද කින්ද මන් ඔක්කොම දෙනවා. මේ බලන්න ගාන කින්ද කියන්නේ. මේ ෆොටෝ එක ගන්න දුන්නනේ. 2000 ගානක් බෑන් කීයද දෙනවා මේක දෙන්නේ. මේක. ඔව්. අර දුන්දරේ අන්න ඒක අපි ෆොටෝ එක ගන්නවා. අයි තංගලා දුන්නොත් ග්‍රෑම් 210 2650යි. ඔයාලා කිලෝ එකක් තියෙනවා. 1500. කිලෝ එක 1500. දුන් තෙල් දෙන්න බෑ. ඒ කියන්නේ හොඳ දුන් තෙල් එකක් කරන් දෙමු. මොකද මිනිස්සු තෝරා ගැනීම කරද්දී කොයි දන්සල්ද යන්නේ කියලා දුන් තෙල් දන්සල. නෑ බද්දන් හදන්න ඉවරයි මේ දුන් තෙල් නැතුව නේ. අනිවාර්යයෙන්. මේ වගේ දුන් තෙල් දානට වැඩි හොඳයි බත් දන්සල. මේ දුන් තෙල් බත් දෙන්න ලංකාවේ දුන් තෙල් කොහොම හදන්න ඕනද? වැරදි විශ්වාසයක් අපි ගොඩනගා ගත්තම අපි ඒ විශ්වාසෙ දෙමුනා ගන්න පොඩි එකාට කාපන් කිව්වා. ඔව්. අන්න නැත්නම් කණෙන් ආල්ලම කාපන්නේ හොඳ මේ දුන් තෙල් බත් ටික ගන්න බැරි. කන්න බැයිද? ඊට එහෙම තාම අනිත් ඊට පස්සේ දැන් මේක අපි දැන් අපේ කවුරුත් දන්න කවුරුත් ළමෙක් ඉන්නේ කෙනෙක් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් ඉන්නවා මොකද අපි මේ දුන් තෙල් එක අරගෙන යනවා. අරගෙන ගිහලා කොහොමද කියන්නේ? අනේ පුතේ කාපා. නැත්තම් මේකෙන් දැන් ගාන්සල දීලා බුද්ධ පූජාව දීලා අරපාද ටික දීලා අපි කල්පනා කරලා කාට දෙනවා යවන්න ඕන කියලා.
ඊට ආර්යා ප්‍රෙග්නන්ට් ආර්යා අම්මට සනීප නැහැ ආර්යාගේ ඥාතියට සනීප නැහැ කියලා අපි තීරණය කරනවා විශේෂයෙන් කැම ටිකක් යවන්න. ඔය ඒවල පෙට්ටි 250ක් ගෙනුනොත් තියෙනවා. ඒක විශේෂ කැම යවන්න කැම 250ක් අයියත් ඒකට විශේෂයක් කරන්නේ. අපි දන්නවා මේ මිනිස්සු මේ වෙලාවේ කැම මේ ලක්ෂණ එක දෙනක වටිනවා. යාළුවා තාසාවෙන් ඉන්නනේ දුන් තෙල් දුන් තෙල් තෝරගම දුන් තෙල් නිකන් පන්තියක් තියෙනවා.